සල්ලි හැමතැනම දුක් විඳ අම්මි මෙතන වැඩ තාත්ති අතන සල්ලි ගනවා කන්නේ බොන්නේ නැතුව. කොච්චර දුක් විඳිනවද අම්මි? තාත්ති හරි අම්මි හරි කොච්චර දුක් විඳිනවද? ඒ කියන්නේ අම්මි තාත්ති සලකන පොඩ්ඩක් හිතාගෙන ඉන්න ඕනේ. දැන් මගේ මේ ඉස්කෝලේට ස්කූල් ෆීස් ගෙවන්න ඕනේ, වෑන් ෆීස් ගෙවන්න ඕනේ. දැන් කොච්චරද සුමේදකට ගෙවන්නේ? අපි ගෙවන්න ඕනේ 3700ක්. හරි? ඒ දෙකක් ගෙවන්න පුළුවන්. සල්ලි කෝ අපිට බඩු ගේන්න? සල්ලි නෑ. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? තාත්ති රට්ටි ගිනා මෙතනට මේ බැංකුවට සල්ලි ගෙනවා. ඔයා බැංකුවට ගිහලා සල්ලි ටික ගන්න ඕනේ. 3000ක් අතේ තියනවද? සල්ලි නෑ. නෑ. සල්ලි නෑ. සල්ලි කොහෙද තියෙන්නේ? රට. රට සල්ලි තියෙන්නේ. අපිට රටට යන්න පුළුවන්ද? බෑ. බෑනේ. ඊට පස්සේ කාර් එක ඇප්පිලා එතන. අයියාගේ ස්කූල් ෆීස් ගෙවන්න ඕනේ, වෑන් ෆීස් ගෙවන්න ඕනේ. ගොඩක් ප්‍රශ්න. අපිට එහෙම කරන්න බෑනේ. ඔයා කුස්සියේ වැඩ, අරමේව වැඩ. හැමතැනම වැඩ. ඔයාට දුක් පව් විඳින්නේ අම්මද තාත්තද? අම්මා. දුක් විඳින්නේ මේ පාසවල් වල දුක් විඳින්නේ ඇයි? අර වැඩවලට. අර නාලක්කාර වැඩවලට. ඒකයි දුක් විඳින්නේ. දාඩිය දාලා ඔළුව කැක්කුම තියාගෙන ඇයි එහෙම කරන්නේ? බෙහෙත් දීදී මේ වැඩ කරනවා. එහෙම කරන්න බෑ. ඇයි? සල්ලිත් නැතුව අපිට ඉන්න පුළුවන්ද? බෑ. එහෙම ඉන්න බෑනේ. දැන් මේ අස්සෙන් බඩු ගන්න ඕනේ. ඔයා බඩු ගත්තා. අපේ සුමේ දෙකට සල්ලි බඳින්න ඕනේ කීයද? 5000ක් විතර. 5000ක් විතර ගෙවන්න ඕනේ අපි. නැත්තම් which light? Kitchen light. You finish and after that you off and come. No problem. The kitchen light is still on.